රෝගියෙක් අපේ යුනිට් එකට යොමු කිරීමේදී අපි ඔවුන්ගේ ශාරීරික අපහසුතා පමණක් නොවෙයි ඔවුන් සමග වේලාව ගත කරලා ඒගොල්ලොන්ගේ මානසික ප්‍රශ්න පිළිබඳවත් විශ්ලේෂණයකට භාජනය කරලා බලනවා. ඒ සමහර අය අපිට තේරෙනවා සුව කරගත නොහැකි රෝගී තත්ත්වයකට පත් වුණාට පස්සේ මානසික පීඩාවකට ලක් වෙන්න පුළුවන්. මේවා තත්ත්වයන් ડિප්‍රෙෂන් නැත්නම් විෂාදය කියන තත්ත්වයන්ට යන්නත් පුළුවන්. ඉතින් මානසික තත්ත්වයෙන් බැලුවම මේ වගේ ප්‍රශ්න වලට ලක් වෙන්න පුළුවන්. ඉතින් මේ සඳහා අපි කවුන්සලින් කරනවා නැත්නම් උපදේශන සේවාවක් අපේ සම්බන්ධ වෙලා ඉන්නවා ස්වේච්ඡාවෙන් වැඩ කරන උපදේශකවරයෙක්. එතකොට ඔහු සහ අනිත් හෙදියන් මගින් උපදේශන සේවාවක් ලබා දීම අපි මෙම ආයතනයේදී සිදු කරනවා. ඊට අමතරව ප්‍රතිකාර කරන්න පුළුවන් බෙහෙත් වර්ග දෙන්න පුළුවන් මානසික සහනය වැඩි කිරීම සඳහා. නමුත් ඔබ දැන් කලින් සඳහන් කරා වගේ සමහර විට ජීවිතයේ අවසාන කාලයට ළඟා වෙන රෝගියෙක් නම් උන්ගේ අධ්‍යාත්මික අවශ්‍යතාවත් අපිට ගොඩක් තියෙනවා. අපි මේ වගේ දේවල් සමහර වෙලාවට කතා කරන්නේ නැතුව මගහැරිලා යනවා. ඉතින් අපි නමුත් මේක ඔපචුනිටි එකක් කරගන්නවා. ඒගොල්ලොන්ගේ අධ්‍යාත්මික අවශ්‍යතා පිළිබඳව විශ්ලේෂණයක් කරලා ඒ වගේ අවශ්‍යතා තියෙනවා නම් අපිට පුළුවන් විදිහට අපි ඒ පිළිබඳව උදව් කරන්න ඉදිරිපත් වෙලා ඉන්නවා.